අයිබෝවන් ශිෂ්‍යාධාර 2026 වැඩසටහනට අලුතින් හඳුන්වලා දීපු ඔන්ලයින් ద్వාරය ඒ කියන්නේ පෝර්ටල් එක කොහොමද හරියටම පාවිච්චි කරන්න කියලා අපි මේ විස්තරෙන් කතා කරමු. ඉතින් ඉස්කෝලේ පටන් ගන්නත් ළඟයි දරුවට අවශ්‍ය පොත්පත් අනිත් උපකරණ ටික ලෑස්ති කරගන්න කාලේ හරි නේද? අන්න ඒ ගමනේදී උදව්වක් වෙන මේ ద్వාරයට කොහොමද පිවිසෙන්නේ කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. හරි. එහෙනම් මුලින්ම බලමු මේ ශිෂ්‍යාධාර වැඩසටහන කියන්නේ ඇත්තටම මොකද්ද? ඒකෙන් ලැබෙන උදව්ව මොකද්ද කියලා. මේක හරිම සරලයි. ශිෂ්‍යාධාරයේ දියාස් 26 කියන්නේ රජයෙන් දරුවන්ට දෙන ලිපි ද්‍රව්‍ය ආධාරයක්. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ ඩිජිටල් QR කේතයක් හරහා. ඒ කියන්නේ දරුවාට අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීම දැන් හරිම ලේසි. හරි. එහෙනම් වැඩේට බහිමු. පළවෙනිම පියවර තමයි ලියාපදිංචි වෙන එක. බය වෙන්න එපා. අපි මේක පියවරෙන් පියවර එකට කරලා බලමු. බලන්නකෝ මේ සම්පූර්ණ ලියාපදිංචියම පේන්නේ හරිම සරල පියවර 5ක විතරයි. මුලින් මේ භාෂාව තෝරගන්නවා, ඊළඟට විස්තර ටික දෙනවා, ෆෝන් එකට එන කෝඩ් එකකින් තහවුරු කරලා, දරුවගේ විස්තරات ඇතුළත් කරලා අන්තිමට සබ්මිට් කරනවා. අපි බලමු මේ එකින් එක කොහොමද වෙන්නේ කියලා. වැඩේ පටන් ගන්න මෙන්න මේ තිරෙන් Tamanට පහසු භාෂාව තෝරගන්න. ඊළඟට දුරකථනයට ආරක්ෂක කේතයක්, ඒ කියන්නේ OTP එකක් එයි. මේකෙන් වෙන්නේ මේ ගිණුම ආරක්ෂිතයි කියලා තහවුරු කරන එක. ඉතින් ෆෝන් එකට ආපු අංකය මෙතන තියෙන කොටු වලට ඇතුළත් කරන්න ඕනේ. හරි. ඊළඟට තියෙන්නේ හරිම වැදගත් දෙයක්, පෞද්ගලික විස්තර සහ දරුවාගේ තොරතුරු හරිම ප්‍රවේශමෙන් ඇතුළත් කරන්න. මොකද මේ විස්තර නිවැරදි වුණාම පාසලට පුළුවන් ඉක්මනටම මේක තහවුරු කරගන්න. මෙන්න මේ කොළ පාට හරි ලකුණ දැක්කොත් නියමයි. ඒ කියන්නේ ලියාපදිංචිය සාර්ථකයි. වැඩේ ලොකුම කොටසක් දැන් ඉවරයි. හොඳයි. අපි දැන් සාර්ථකව ලියාපදිංචි වෙලා ඉවරයි. එහෙනම් දැන් බලමු මේ ద్వාරය, ඒ කියන්නේ මේ පෝර්ටල් එක ඇතුලේ මොනවද තියෙන්නේ, මොනවද කරන්න පුළුවන් කියලා පොඩි සංචාරයක් කරලා. මේ පේන්නේ තමයි ප්‍රධාන මෙනුව. මෙතනින් තමයි අපේ හැම තොරතුරක්ම බලාගන්න අනිත් කොටස් වලට යන්න පුළුවන් වෙන්නේ. එතන තියෙන ප්‍රතිලාභී තොරතුරු කියන තැනට ගියාම ඇතුළත් කරපු විස්තර වගේම ලියාපදිංචි කරපු හැම දරුවෙක්ගේම තොරතුරු වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම දෙයක්ම එකම තැනකින් කළමනාකරණය කරන්න පුළුවන්. හරි, දැන් අපි බලන්න යන්නේ හරිම වැදගත් දෙයක්. ඒ තමයි අපි ඉදිරිපත් කරපු අයදුම්පතට මොකද වෙලා තියෙන්නේ කියලා බලාගන්න විදිය. මේකට පෝර්ටල් එකේ හරිම ලේසි පාර ක්‍රමයක් පාවිච්චි කරනවා. කොළ පාටින් අනුමත කළා කියලා වැටිලා තියෙනවා නම් ඒක තමයි හොඳම ආරංචිය. ඒ කියන්නේ මේ දරුවා වෙනුවෙන් ඉදිරිපත් කරපු අයදුම්පත සාර්ථකව අනුමත වෙලා. කහ පාටින් පොරොත්තුෙන් කියලා තිබුණොත් ඒ කියන්නේ පාසල තවම විස්තර ටික පරීක්ෂා කරමින් ඉන්නවා කියන එක. මේක ක්‍රියාවලිය සාමාන්‍ය පියවරක්. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. හදිස්සියවත් රතු පාටින් ප්‍රතික්ෂේප කළා කියලා පණිවිඩයක් දැක්කොත් කලබල වෙල කිසිම හේතුවක් නැහැ. මොකද ඒකට හේතුව මොකක්ද කියලාත් ඊළඟට කරන්න ඕන මොකක්ද කියලාත් පෝර්ටල් එකම පැහැදිලිව පෙන්නනවා. ඉතින් ඒක හදාගන්න මඟ පෙන්වීමක් එතනම තියෙනවා. හොඳයි. අපි දැන් යන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලියේ අවසානම සහ වැදගත්ම පියවරට. ඒ කියන්නේ QR කේතය ලබා ගන්න කොහොමද කියලා බලන්න. දරුවෙකුගේ අයදුම්පත අනුමත වුණාට පස්සේ ඔන්න ඔය පේන විදිහට QR බලන්න කියන බොත්තම මතුවෙලා පේන්නේ. අන්න එතකොට තමයි දන්නේ වැඩේ හරි කියලා. මේ QR කේතය තමයි ඇත්තටම අපේ යතුර. මේක පෙන්වලා තමයි මේ වැඩසටහනට සහභාගී වෙන වෙළඳසැල් වලින් දරුවට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පියවර ටික සම්පූර්ණ කළාම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන මේ වටිනා සහයෝගය දැන් සාර්ථකව සුරක්ෂිත කරගෙන අවසන්. හිතලා බලන්න මේ ලැබෙන සහයෝගය අලුතෙන් පටන් ගන්න පාසල් වාරයේදී දරුවෙක්ගේ ගමනට කොයිතරම්නම් ශක්තියක් වෙයිද?